පින්නතුනේ හොඳ පෞරුෂයක් හදාගන්න ජීවිතේ. තමන්ට හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒ පෞරුෂය බුදුහාමුදුරු ගන්න නිත්‍ය දුත්තෝ සුරා දුත්තෝ. වෙනසෙනවා හොඳ ස්ත්‍රියයි සුරාවයි හින්දා. මම අම්මලා ගැන නෙවෙයි කියන්නේ. මොකට හරි ලොල්ලුනහම මොකද වෙන්නේ? මේ පැත්තවල තියෙනවා ධානිය සම්බන්ධ නැතිවෙයි මම හිතන්නේ. දැන් බොහෝ පැත්තවල තියෙනවා ඒක. මුදුම විදියට දික්කසාද වෙනවා පව්. අපූර්වට මේ ගෙදර දරුවොත් එක්ක පිළිත ඉන්නකොට කොහෙවත් ගියනු පස්ස යනවනේ. කවුද? ඔය අත් දන්නේ නැති සමහර ධානිය සම්බන්ධ කියන්නේ මොනවද කියලා. මම කියලා දෙන්න. අර කසාද බිරිඳ ඉන්නකොට තව බිරිඳක් ගාවට යන එක තමයි බිරිඳ අනිය සම්බන්ධය කියන්නේ. කසාද ස්වාමියා ඉන්නකොට තව පුරුෂයෙක් ගාවට ඒවා පැහැදිලි නේද? එහෙනම් එහෙම කරන්න හිතන්නවත් එපා. ජීවිතේ හරි සකසුරුවම් කරගන්න. හොඳ උත්සාහ සම්පත්තියක් තියාගන්න. බුදුරු ගන්නන්නේ අර උත්හාන සම්පදානේ. හොඳ උත්සාහ සම්පත්තිය තියෙන. අර බාහබල විරිය ධම්මිකා ධම්මලත් භෝගේ බාහුබල වීරේ. කවුද මේව උගන්වන්නේ කවුද? බුදුරු උගන්වන්නේ. බාහුබලේ වීරය අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් ඉන්න තරුණයන්ට සල්ලි හොයන්න ඕන කොහොමද? ඕ ලෙවල් කරපු ගමන් කොල්ලොන්ට උණක් තියෙන කොරියන් යන්න ඕනලු. දන්නේ නැහැ කොරියාව කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. ඕ ලෙවල් කරපු ගමන් ටෙක් එකට යනවලු. ජීවිතේටවත් මිරිස් පාත්තියක් දාන ළමෙක් ඉන්නවද? බිස්නස් එකක් පටන් ගන්න. දැන් ඉන්න දරුවන්ට නිදි මරන්න බෑ, මහන්සි වෙන්න බෑ, ඔට්ටු වෙන්න බෑ. නිදි මරනවා වෙන ඒවට. මේ හොඳට සල්ලි හම්බ කරන්න බලන්න. ඒ ඔය කුඩු ගංජා ඉව මේවා විකුණලා ඒ උන් උදව් පදව කරලා එහෙම නෙමෙයි. මේ පැතිවල එහෙම නැත්නම් මං කියන්නේ ඔය අනිත් පැතිවල තියෙන හරියට ඕවා. එන්නතුනේ ඕවගෙන් අත් මිදෙන්න. කවදා හරි ජීවිතේ බත් එක අතට කණ්ඩ ගන්නකොට දැනෙන්න ඕන මොකක්ද හැංගීම? මේ මගේ මහන්සියෙන් හම්බ කරපුවා. මේ බාහුබල වීරයෙන් හම්බ කරපුවා. මේවා හරි ධාර්මිකයි. මේවා හරි අනේකට දුක් දීලා නැහැ, ගිනි දීලා නැහැ. සමහරව ඉන්නවා පින්නතුනේ අතරමැදිව වාහන එහෙම ගෙනල්ලා විකුණන. සමහර බුදුහාරෝ කියන ලාභය සාධාරණ වෙන්න ඕන. මිනිස්සු මරාගෙන කන්නේ එහෙම නැහැ. පුළුවන් තරම් බලන්න අනේකගෙන් කඩා වඩා ගන්න. ඒ නිසා ඔය තරුණ කාලේ තියෙන අවුරුදු 30 වෙනකම් විතරයි. දැන් හිතයි තියෙන බැඩි කට්ටිය අපි නාකිද කියලා. දැන් තරුණ නෑ වෙනදුනේ. 30න් පස්සේ තමයි දැන් ඉන්න තරුණයෝ බඳින්න හදන්නේ. 30න් පස්සේ තමයි හම්බ කරන්න හදන්නේ. 30න් පස්සේ තමයි අර එතකම්ම කන්නේ කාගේද? අවුරුදු 20 පැනලත් අම්මගෙන් තාත්තෙන් කනවා නම් ලැජ්ජ වෙන්න ඕනේ. හොයන්න ඕනේ බිනදුනේ. දැකලා දෙනවද සමහර නේ ජාතිකයෝ ඉන්නවනේ. මේ පොඩි උන් බිනදුනේ වඩේ බක් කියලාගෙන යනවනේ පාරට එන්නේ නැද්ද? අපේ කොල්ලොන්ගේ බත් කාපු පිගාන හොදන්නත් ඕන අම්මා බලනකොට අවුරුදු 24යි. ලැජ්ජනද කලිසම සෙට් එක ගලව රෙදි බාල්දි වල දාන්න දාන්න නැද්ද? ඒවම තාත්තා හොදන්න ඕන. ජීවිතේට මේ තරුණයෝ බුදිය ගන්න කොට්ටෝරයක් හොදලා දෙනවද? බෙල්සීට් එක හොදලා දෙනවද? මොන පෞරුෂයද පින්නතුනේ බුදිය ගන්න එකවත් හොද ගන්න නැතුව. අය මොන දියුණුවක් මේ ගම් පිටි මුස්පෙන්තුනේ ගහන්න දෙයක් නෙමෙයි. එක දෙයක් පුළුවන්. තියෙනවා සේරම විකුණ කනවා. අන්න
විකුණන්න පුළුවන්. අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්ච එකක් තියෙනවා සුදුසු දාලා වික්ක. විකුණන එක නෙමෙයි හපංකම. ඔය සමහරුන් රට යන්න උණ හැදුනහම වෙන්නේ අම්මා තාත්තා මරන්නේ නැති ටික විතරයි පොත තියලා සල්ලි අරන් දෙන්න කියලා මොනාගේද? ඊට කඩම් වල. කවදාවත් එහෙම කරන්න එපා. බුදුරු උගන්වලා තියෙන හොඳ බාහු බල වීරෙන් හොඳට හම්බ කරන්න. හොඳට මහන්සිය ඊළඟ කාරණේ කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. දන්නවන්නේ අහු වෙනවා කියන්නේ මොකද්ද කියලා? ඔය නේ යාළුවෝ කරන එක කරන්න ලෙඩ තියාගන්න එපා. කවුරු හරි ෆෝන් එකක් ගත්තාම හිතේ අමාරු අපිට එන්න ඕනද අපටත් ෆෝන් එකක් ඕන කියලා. කොල්ලොන්ට තියෙන ප්‍රශ්න. කවුරු හරි බයිසිකලයක් ගත්තාම ගෙදරට ඇවිල්ලා මූණ දෙක කරගෙන ඉන්න බයිසිකලේ. සම්ජීවි කතා කවුද ගන්නන්නේ? බුදුහාමුදුරුවෝ පමණ දැනගෙන ජීවත් වෙන්න. සමහර ගංගෙවල් තියෙනවා පින්නතුනි අද 2000ක් හෙව්වොත් එහෙම 3000ක් වේදම් කරන්න තමයි බලන්නේ. එහෙනම් හොඳට පරිස්සම් කරගන්න. හොඳට ඉතුරු කරන්න. හම්බ කරනවට පුරුදු වෙන්න ඉතුරු කරන්න. මම යෝජනා කරන්නේ අවුරුදු 35 වෙනකොට ගයක් දොරක් වාහනයක් සියල්ල තියෙන්න ඕනේ. එහෙම පුළුවන්. සමහර පොඩි උන් ඉන්න අවුරුදු 19 බීඩි බොනවා. ලැජ්ජ නැද්ද? ගන්ධස්ථාන ළඟ යන්න බෑ. බීඩි බොන්න සාක්කුවේ දාගෙන. අවුරුදු 19. කොල්ලොන්ට මතක් වෙන්නේ දිහාවලා කියලා. පොඩි කොල් මොකක් හරි කරලා හැන්දෑව රුපියල් 1000ක් හොයා ගන්න බලන්න. ඒක එක්කම කරුවා නම් මම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ වෙහෙස එහින්දා අර බුදුහාරු ගන්නව නේද මංගල සූත්‍රයේ ඉස්සරලා මොකක්ද? අසේවනාච බාලාන මේ බාලයෝ නම් ඇසුරු කරන්න එපා. යාළුවෝ හොඳයි නම් හරියනවා. අර අපේ ලෙවල් එකේම යාළුවෝ නම් ඉන්නේ මොකද වෙන්නේ? නැත්තටම ගුදෙන ගුතන් සංසග්ගයෝ. Google ගුවෙක් අහුනම මොකද වෙන්නේ? ඒක තවත් ගු වෙනවා. ඒ හින්දා අසුර බලපානවා පින්නතුනි හරියට. මම යෝජනා කරනවා. කල්යාණ මිත්‍රව විතරක් ඇසුරු කරන්න. නිම්මත්තට කිසිම දාක ඔය සමහර කල්ලි කණ්ඩායම් අතර ඉන්නවා පින්නතුනි. තරුණයෝන්ගෙත් මේවා තියෙනවා. හරියට කේලම් කියනවා. පුදුම විදිහට කේලම් කියනවා. අර අතන එවුවා මෙතන කියන කැත පුරුදු නැති කරගන්න ඕන. හොඳ පැහැදිලිද මම කියන්නේ? සමහර අම්මලා ඉන්නවා ගොඩක් අම්මලා තමයි කරන්නේ. මොකක් හරි ආරංචි වුණාම 1-10 කරලානේ අල්ලන්නේ කොහාට හරි ගිහිල්ලා කියන්නේ නැද්ද? එහෙනම් දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න කියනකොට නම් කියන්නේ අපි නම් ඔය කාගේවත් ඒවා කියන්න යන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ නැහැ කියලා තමයි අනිත් පැත්තට පටන් ගන්න. කිසි කෙනෙකුගේ කියලා කියන්න එපා. හේතුව මම මේ දේශනා කරන්නේ අර වෛරය වැඩි වෙන දේවල්. තෝ කියන එක නවත්තලා කුණහරප කියන එක නවත්තපුවම මොකද වෙන්නේ? කේන්තියන එක ටිකක් නවතින්න. සමාජ වෛරය ඇති වෙනවා මොකක් හින්දාද? වෙනදුනේ කේලමයිද? පෞල් විනාශ වෙන්නද සමහරුත් අවස්ථාව තියෙනකොට සමහරු ඉන්නවා අනේකට හානියක් වෙයි කියලා කියපු එක කියන්නේ නැහැ. පුරුදු වෙන්න.
සමහරු ඉන්නවා වචනයක් එනකම් බලාගෙන ඉන්නවා ගිහිල්ලා අනිත් පැත්තේ පත්තු කරන්න. අය පිනදුනේ දී යටින් ගින්දර නෙමෙයි පිච්චෙන්නේ නැතුව සමහරු ඉන්නවා. පෙට්‍රල් යටින් උනත් තරයි ගින්දර. ඇයි? අති සූක්ෂමව ගතු කියන්න පුළුවන්. හදන පද කොට මතක් වෙන සමහරට අපේ ගමේ අහවලා ආයේ කියලා. ගම්වල ඉන්නවා පින්නදුනේ සමහර ඕක කරන්නේ රස්සාව විදියට. ගතු කියන එක පද හදන එක කේලම් කියන එක. එහෙනම් මතක තියාගන්න. අනේකගේ දේවල් කියන්න ප්‍රථම දැන් නම් පින්නදුනේ 10 පාරක්වත් හිතන්න වෙනවා. හෙට හිතන්න. කේලම් කියන්න එපා. කිසි කෙනෙකුගේ ගතු කියන්න එපා. එක කාරණයක් තියෙනවා. මිම්මනද ගෙවල් වල මේකෙන් තාත්තලාට තමයි ගොඩක් පුළුවන්. ඔය ආයුවන්නෝ සුඛම් බල. ආයුෂය වැඩි වෙනවා. වර්ණය සැපේ බලය ප්‍රඥාව වැඩි වෙනවා. ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි මේ වඳින්න ඕන හැට ඉඳන් හොඳ. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට පුදුම දෙන්න. කොහොමද අපේ තරුණ මහත්තුරු පුදුම දෙනකොට පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ ගෙදර කවදාවත් එක ගුණවර්පයක්වත් කියයිද? අය කියන්නේ. ඒ නිසා උදේට බුදුහාමුදුරන්ට පැන් ටික තියලා උයනවා නම් මොන ආහාර ටිකක් පීරිසියට අරලා බුදුහාමුදුරන්ට පූජා කරලා බුද්ධවත හොඳට කරන්න. කිරීතුරෝ වගේ හරියයි වෙනතුනේ. සමහර තරුණ මහත්තුරු අපිට කියනවා හාමුදුරනේ මෙයා වයස කම්මල තාත්තලා හිටයි දන්නේ අපිට නෙමෙයි බණ කිව්වේ කොල්ලොන්ට කියලා. ඇයි මේ වයත්තන්ට පොදුයි. මේ වැරද්දක් නම් වෙන්නේ නැහැ. ඒ වුණාට කේන්ති ආවම පාලනය කරගන්න බෑ. සේරම හොඳයි සමහරුන්ට කේන්ති කියපුවාම පින්නතුනේ. අමු ජරා ගොඩවල් නෙමෙයි. කේන්ති කියපුවාම එකටම කේන්තිය පාලනය කරන්න තමයි නේ. තෝ කියලා බැන්නහමද කේන්ති යන්නේ ඔයා කියලා බැන්නහම. ගෙවල් වල කවුරුත් තෝ දැන් හිතන්න අපේ ගෙදර කීපාරක් දවසට තාතෝ කියලා කතා කරනවා. දරුවන්ට කියන්නේ නැද්ද ඔය? අපූර්වට කියනවන්නේ පින්නතුනේ. ඔය කියන්නේ තොපිට සැප වැඩි කියලා කියන්නේ තොපිට කෙරුව වැඩි කියනවා. කාටද කියන්නේ? තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියානම් කියනවා. දරුවන්ට කියන්නේ අම්මා තාත්තගේ පැත්තට බයින තාත්තා අම්මගේ පැත්තට බයිනව නැද්ද? දරුවෝ මතක් කරන්න ඕනද අපේ ගෙවල් වල අම්මා තාත්තා කොහොමද මැඩගන්නේ කියලා. මොනවාරපෙන් දෙන්න බැන ගන්නවා පින්නත. ඉන්න කොනවර පොඩවල් ගෙවල්. එහෙනම් මම බොහොම ඕනෑකමින් යෝජනා කරනවා. මේ පින්නතුන්ට ඔය කුණුහරුප කියන එක නවත්තන්න. අනිකට හරි ආදරෙන් කතා කරන්න. හරි ප්‍රියශීලීව කතා කරන්න. දැන් අද තියෙන සින්දු වලට පින්නතුනේ සින්දුවක් යනකොට අරනේ නිකන් ඔළුව හරි වැනුනට ඔත්පොළ වෙලා ඉන්නකොට සින්දු යනකොට තට්ටු වදිනවා දැන් ඉල්ල වලින් නේ. ධර්ම රතිය එහෙම නෙමෙයි. පින්නතුනේ ධර්ම රතිය සියලු රතීන්ට උසස් කියන්නේ මේ තරුණ කාලේ ධර්මයට ආසා වුණා. වයසට යන්න මොකද වෙන්නේ? ඒක පොලිෂ් වෙනවා. ඒක ගැන හැඟීම ඇති වෙනවා. මේක ධර්ම රතිය තරුණ කාලේ තේරුම් ගියපහම ප්‍රතිඵල ලැබපු කෙනෙක් තමයි ධම්මික උපාසක මහත්තයා. ධම්මික උපාසක අන්තිම මොහොතේ පණ අදිනකොට දරුවන්ට කියනවානේ ගිහිල්ලා බුදුහාමුදුරුවන් බැලලා කියන්න මට එන්න පිළිත් ටිකක් කියන්න කියලා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා එවන ධම්මික උපාසක ලෙඩ ඇඳේ ඔත්පොළ
අන්න දැන් ධම්මික උපාසක මරණ මංචකේ එළොවයි මෙලොවයි ගලවගෙන ඇති කලේ දෝලණය වෙනවා නෑ ගැලවෙන්න බයන්න එපා. අරුමටවත් ආඩුවක් හරිස්සනවා නම් හාඳුරුවන්ගේ කට කියලා කියන්නේ. ඔය අර මෙබදල ඉන්නවද එහෙම අර මන්නම් ඔබ කටවහ කියලා සමහර කොල්ලෝ ඉන්නවා පිටුතුනේ බයිසිකලේ පාරට දාලා කවුරු හරි නැන්දා කෙනෙක් දැක්කහම දොකුණු හරපෙවුත් කියලා අපේ යන්න හොඳ නැහැ කියලා ආපහු යනවා යන්නේ නැද්ද? උලන් හරියනවා. ඔහොම මතක් වෙන්නේ අපේ ගම යහවලාවයි කියලා. කටක් ඇරලා සමහරු වබ්බරු පින්නතුනේ. සමහරු කියනවා අහවලා කිව්වොත් එහෙම කොස් ගහ දිහා බලලා මෙහෙමයි කියලා. මේ සේරම ගෙඩි කුණු වෙනවලු හැලෙනවලු. ඒ මිනිස්සු එක්කන් ගිහිල්ලා වෙල්වල කැලේ පෙන්නලා හූල්ලන්න ගියා. අර සේර මරන්න බෑ නන්නේ. පැහැදිලිද මම හෙට ඉඳන් ගමේ සේරම එක්කව කරගන්න කටවා තියෙන මිනිස්සු. ඔමාන ලඳු ගානේ හබරල ගාල් ගාන එක්කයි යන්නේ. අරන් ගිහලා පෙන්න යන්නේ. අමෝග කොස් දෙල් විතරක් කරන්නේ. කැලෙත් මරන්න බෑ. එනං ජෝතිර මූගලන් දිහා බලලා කිව්වොත් එහෙම මරන්න බෑ සේරම. අපේ කැලේ ගියොත් එහෙම. එහෙනම් පින්නතුනේ ඒවා මිනිස්සුන්ගේ හිතවල සහ මිත්‍යා එහෙම එකක් නෑ. දැන් කියනකොට කිනෙල්ද ආන්දරෝ කිව්වට අපේ ගමේ අරුන්දම නෙමෙයි කියලා. එහෙම නෙමෙයි පින්නතුනේ. ධම්මික උපාසක එළවයි මෙලවයි දෝලණය වෙවි ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා සතර සතිපට්ඨානය දේශනා කරනවා. භාගයක් යනකොට ධම්මික උපාසක මොකද කියන්නේ? ධම්මික උපාසකට ආන් පේනවා එහා පැත්ත. එහා පැත්ත හරි සුදුයි, හරි ලස්සනයි. ධම්මික උපාසකට එහා පැත්තට යන්න හිතෙනවා පින්නතුනේ. ඔයත් හිතනවාද අපිටත් එහෙම හිතෙයි කියලා? අපිට ඉතින් ප්‍රේත ලෝක පේනකොට යන්න හිතෙනවද? අමුත්‍රිසං ලෝක පේනකොට යන්න හිතෙනවද? දැන් ඔය අන්තිම මොහොතේ පුදුම දුකක් නෙමෙයිද? මම බේරාදෙනේ ඉන්නකොට පින්නතුනේ දවසක් පාන්දර එනවා අපේ නායකහල්ලට මේ වගේ අත්දැකීම් මොන තරම් නැද්ද? අර අම්මට අමාරුයි පිළිත් ටිකක් කියන්න සංඝාරාමයට තමයි එක්කයි යන්නේ. අමාරුයි කියලා ගියා. පින්නතුනේ සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දරුවා ගිහිල්ලා කිව්වා ආමුදුරු පිළිත් කියන්න ආවා කියලා. ඇස්වත් හරින්නේ. එතකොට පින්නතුනේ ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු ආවා. දොස්තරලා කියනවා මේ අන්තිම මොහොතේ බඩේලි යනවා වෙඩින් කියලා. මොන බයක් ඇද්ද? දෙන වතුර ටික යනවා. එයි පින්නතුනේ අන්තිම මොහොත හරි භයානකයි. අන්තිම මොහොත හරි වේදනාකාරී. මරණවා කියලා දැනගත්තාම ඕක ලේසි නෑ පින්නතුනේ. එහෙනම් දැන් මම ඉන්නකොට ගානක් නෑ නේද වැඩි? ඔහොම මේක ගන්න ඕන ආයෙ ටිකක් බලන්න. ඉන්න පුළුවන්ද බලන්න. සමහරු කියනවානේ මැරලා යන ටිකට් නේ කියලා. ඒක ටිකක් නෙමෙයි. ඒක පහසු නෑ. මරණය සහ හිර වෙන එක ඒක ලේසි නෑ. මරණයේදී හොඳ සිහියක් තියෙන්න ඕනේ. ධම්මික උපාසකට දිව්‍ය ලෝකවලින් කතා කරනවා. ධම්මික උපාසකට දිව්‍ය විමාන වලින් කතා කරනවා. එතකොට ඔය ධම්මික උපාසක කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලට.
එතකොට හාමුදුරුවරු මොකද්ද හිතන්නේ? හාමුදුරුවෝ හිතන්නේ හාමුදුරුවන්ට ඉන්න කිව්වා කියලා. හාමුදුරුවෝ නැගිටලා යනවා විහාරයට. ධම්මික උපාසක මැරෙනවා. බුදුහාමුදුරුවන්ට ගිහින් පැමිණිලි කරනවා ධම්මික උපාසක අපිට ටිකක් නවතින්න කිව්වා. මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා දැනටත් ධම්මික උපාසක දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා ඉන්නේ. ජීවිතේ කිසිම දාක එකදු අකුසලයක්වත් කරලා නැහැ. කවුද? ධම්මික උපාසක. කත පුඤ්ඤෝ උභයත් නන්දති. පෙර පින් කරපු මිනිස්සු මෙලොවත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා වෙනද? දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒ මොනවාද? දෙලොවම සතුටු වෙන්න අපි කරන්න ඕන මොනවාද? දෙලොවම සතුටු වෙන්න නම් මම මේ කියන ටික හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න වෙනවා. මම හැමදාම මේවා ඉතින් කියා යනවා හැම තැනම යනවා. දැන් මේක ඉවර වෙලා බෙලියත්තට යන්න එපා. ඇන්දේ බඩ. දැන් මට වෛද්‍යවරු කියලා තින්නේ පැයකට වඩා කතා කරන්න එපා. දවසට එකයි. එතනට තාම දවසට දෙකක් හෝ තුනක් තියෙනවා. ඔය හුලන්නේ එහෙම නැහැ. හොඳ මෙච්චර මහන්සියලා පැයද කියන්නේ කියලා. මොකද දැනටත් විනාඩි 35ක් ඉවරයි. පොඩි වෙලාවක් තියෙනවා. මේ කියන ටික හෙට ඉඳන් පිළිපදින්න. සල්ලි තිබ්බට පිනුදුනේ ඊට කලින් මේක කියන්න. මේ බණ පින්කම කවුද අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රුචිරායියා. එයා ඉතින් විවිධ විදිහට මේවා සංවිධානය කරන්න මගෙන් දින ඉල්ල ගන්නවා. මාතික මාතා මම මේ වගේ වටිනාකම කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. වෙනතුනේ පුළුවන් තරම් මේ ගවුන් වල පින්කම් ලෑස්ති කරන්න. ගමේම මිනිස්සු එක්කහු කරගන්න. තරුණයන්ගේ නැඹුරුතාවය කොච්චරද කියනවා නම් මියුසිකල් ෂෝ කැන්සල් කරලා බණ කියවනවා වෙනතුනේ. එහෙම දෙනවා. ඔය රත්නපුරේට යා කලවාන පැත්තේ තරුණයෝ වගේ කතා කරා හාමුදුරුවෝ ගම්වල තියෙන ජහුටක් කියලා සින්දු කියන ඒවා තියෙන ආධුනික ගීත ප්‍රසංග හරි මොනාරි කතා කරන්න කට්ටිය එක්ක හොයනකොට කට්ටියම ෆෝන් ඔබනවලු බලනකොට මොනවද බලන්න මගේ ඔය තියෙන එක එක්කෙනා දාන බණ ඒව බලනවා කට්ටියම බණ බලන හින්දා කට්ටිය එනකම් එවෙලේ කතා කරවලු එනම් බණක් කියමු කියලා බලන්න තරුණයන්ගේ හිත. එනිසා මාතික මාතා උත්තමාවිය කරේ භික්ෂුන් වහන්සේලාට දම්පැන් දීලා උන්වහන්සේලාට නිවන් දකින්න අවශ්‍ය පහසුකම් සැලසපු එක. හාමුදුරුවන්ට කලින් මාර්ගඵල ලැබුවේ කවුද? මාතික මාතා. වෙනතුනි බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා කාටද? ධර්ම දේශනා සංවිධානය කරන උදවිය. බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා මේවට මහන්සි වෙච්ච තරුණයන්ට පින් සිද්ධ වෙනවා පින්නතුනි දායකත්වය ගන්න මිනිස්සුන්ට මොන මහන්සියක් වෙන්නද මේකට. ඒවා සුද්ධ පවිත්‍ර කරන එකේ ඉඳන් දවස් ගාණක් තිස්සේ ඔට්ටු වෙන්න අපත යන්නේ. පින්නතුනි පුදුම විදිහට පුළුවන් නේ ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ කරන පින් මේවා ටික ටික එක්කහුව වෙනවා.
දුක් විඳින ඔය ගෝරතර සංසාරයෙන් අත් මිදෙන්න බැයි. මොනවාද දුක්? තථාගතයන් වහන්සේ උගන්වන්නේ පිනුතුනේ ඉපදීමම දුකක්. උත්පත්තියයි මරණයයි අතර තුල මොනතරම් කටයුතු කතන්දර ටිකක් තියෙනවද අපිට? ඉපදීමම දුක. හේතුව අද මේ විඳින යම් කිසි දුකක් නැත්නම් මොකක්ින්දද? ඉපදෙච්ච හින්දා. මේකට නිවන් දකින්න මේ ව්‍යායාමයේ සඳහා තමයි ඔය ජීවිතවල මොන දුකක් විඳිනවද පෙන්නන්නේ. දැන් අර විදේශගත වෙලා ඉන්න මේ රට ඉන්න තරුණයෝ වගේක් නේද මේක? මේක කියනකොට සමහරව කියන්න පුළුවන් ඒ උන්ට නම් සල්ලි තියෙනවනේ කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල රට ගියා නම් නැති මොනවද කියන්නේ? මම කියන විදිහටම කියන්න. ඒ උන්ට තියෙනවලු. විඳින දුක පේනවද? ඔය අවුරුද්දකට දෙපාරක් විතර නිවාඩුවක් හම්බුණාම සපත්තු දෙකක් දාලා සීතලට ජැකට් එකක් දාලා මල් ගහක් ගාන ඉඳන් ෆොටෝ එකක් දාන එක නෙමෙයි ඔගේ තියෙන්නේ. රටේ ඉන්න තරුණයන්ට නින්දක් තියෙනවද? මේ රටේ ඉන්න තරුණයන්ට අහන්නකො සම්බෝලයි කරවලයි කෑවේ කවද්ද කියලා අන්තිමේට. එහෙම නැහැ. ගමක් පන්සලක් වෙලක් පිට්ටනියක් යාළුවෙක් ඉන්නවද? අපිට මේ දවස් 4කට 5කට ගිහිල්ලා ඉන්න බෑ. පිස්සු වගේ හැදෙනවා. ඇයි? ඒ තරුණයෙකුගේ විඳින දුක. එහෙම දුක් විඳින අතරේ මොකද්ද තරුණයන්ට හිතලා තියෙන්නේ? මේකට දායකත්වය ගන්න. ඒ හිත්වලට පින්නසනේ ප්‍රාර්ථනා කරු විදේශගතව රැකියා කරන මේ තරුණ මහත්තුරුන්ට ලෙඩ දුක කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ දකුණු කොරියාවේ සේවය කරන භානුකරණ වීර මහත්මයා දොලේ ගෙදර දේවාලයක දකුණු කොරියාව, ජපානය, රුමේනියාව, ඊශ්‍රායලය ඇතුළු කොට සියලුම රටවල් වල සිටින තරුණ පිරිස එක්කහුව වෙලා මේ RCCද එමන් දන්නේ RCC කියන්නේ මොකක්ද කියලා මේකේ තියෙන්නේ. මොකක් හරි සංවිධානයක් වෙන්නේ. එක්කහුව වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. මේක ලංකාවේ ඉන්න මේ සංවිධානයේ තරුණ මහත්තු බැනර් ගහන්න, කටවුට් ගහන්න, පෝස්ටර් ගහන්න, මේ ධර්මාසන හදන්න, හැම එකක්ම මෙහෙවෙන්න ඕන දේවල් කරනවා. ඒ නිසා මම මේ කියන්නේ අර කෛරාතේ තම් පුන මේ කරන පින්කම් නැවත නැවත සිහිපත් කරන්න. එතකොට තමයි පින් සිද්ධ වෙන්නේ. මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ. දැන් මේ පින්කම් කරන අතරතුර වෙනතුනේ ටික ටික කල්පනා කරන්න ඕනේ. අපි ඉපදුනා වගේ අපි ජරාවටපත් වෙනවා. අපි ව්‍යාධියටපත් වෙනවා. මේවට නොබියව මුහුණ දෙන්න නම් දැන් රැකෙන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. මගේ පළවෙනි යෝජනාව හෙට ඉඳන් කට පරිස්සම් කරගෙන ඉන්න. පැහැදිලිද මං කියන්නේ? මං හිතන්නේ මං කියන එක ඇහෙනවා ඇති සේරටම. ආයේ මේ ගමේ එක ගෙදරකවත් කවුරුවත් එකට එක නම් කියන එකක් නැහැ. පැහැදිලිද? අය කියනවා හෙට ඉඳන් තාත්තලා පින් දෙයි මට හෙට ඉඳන් ගෙවල් වල එකට එක කියන්න එපා.
මම මේ පොඩි කට්ටියට කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මලාට තාත්තලාට කියන්නේ එකට එක කියන එක නැවතුනහම ප්‍රශ්නේ භාගයක් නවතිනවා වෙනතුනේ. ගෙවල් වල කිසි කෙනෙක් ඉන්නවද කට වහගෙන ඉන්න කෙනෙක්? ඔළුව පාත් කරගන්න කෙනෙක් ඉන්නවද? එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියලා නවත්තන්න වෙනතුනේ. කුණුහරුප කියලා කවුරු හරි අඬනකම්ම කෑ ගහන්න නැද්ද? ඕක කරන්න එපා. ඊට කලින් තව එකක් තියෙනවා. මේ පැත්තේ ගෙවල් වල ගහමරා ගන්නවද නැහැ? ගහමරා ගන්නවා කියන්නේ මොකද්ද? දැන් මේ වෙනකොට මේ අම්මලා කීපාරක් කුණුහරුපෙන් බැනුම් අහලා තියෙනවා. කාගෙන්ද? අපිට ගෙවල් මිනිස්සුන්ට කුණුහරුපෙන් බයිනවද? දැන් මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවා. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කවුද? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. මොන බැනුම්ද තියටි තඩි ගහලා ඇති. දැන් තාත්තලා කල්පනා කරන්න ඕන. මම කී පාරක් මගේ බිරිඳට මේව කියනකොට කියන හාමුදුරනේ නැත්තම් පහදන්න බෑ. මටම කියපුවා මේව. ලැජ්ජ නැතුව කියනවනේ දෙකක් කියපුවාමලු නවතින්. මම ඇහුවා එතකොට දැන් මෙහෙම කියනකොට තාත්තලා එහෙම හිතන හින්දා මම ඊට කලින් කියන්නේ. මේ වෙනකොට මේ තාත්තලා කී පාරක් මේ අම්මලාට කුණුහරුපෙන් බැලලා දෙනවා. සමහරක් අම්මලා ඉන්නත් වෙනද තාත්තලාට හපම් කියන්න පටන් ගත්තා. තාත්තලා කටවල් හදන්න ඇයි? ඔය සමහර දේශනාවලට ගිහපුවාම ඉතින් නවතිනවා. අයනවා උදේ පාන්දර පිළිතුරු කියන කතා. අම්ම කුණුහරුපෙන් බැලලා ළමයි හැරවන්න. මේ පැතිවල එහෙම නැද්ද? ළමයි හැරවන්න. ළමයා ගෙදර හිටියේ නැත්තම් මේ පැතිවලත් ඉන්නතර බෙලියන් දෙන කවුරු හරි. අර වෙනද ගිරියෙන් කෑ ගහනවානේ කොළට වැහෙන්න. නිකනොත් නෙමෙයි අම්ම කුණුහරුපෙන් බයි. කවුද බයි? අම්මලා. මතක් වෙන සමට අපේ ගමේ ආවල්ලු ආයේ කියලා. කොහොමද ගමකට එහෙම පවුල් 3ක් විතර තියෙනවා. ඔය තාත්තලා කල්පනා කරන් මම මේ වෙනකොට කී පාරක් මගේ බිරිඳට තඩි ගහලා දෙනවා. තඩි ගහනවා කියන්නේ මොකක්ද ධර්මයේ? ගහනවා කියන එක. පහර දෙනවා කියන්නේ. සමහරට මේ පැතිවල එහෙම වෙන්නේ නැති හින්දා ඔයත් දන්නේ නැතුව මම කියන බොහෝ පැතිවල වෙන දේවල්. වෙනදොනේ අපාගාමී වෙනවා. හෙට ඉඳන් ගෙවල් වල අනේකට තෝ කියලා කතා කරන එක නවත්තන්න. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් ගෙවල් වල තාතෝ කියලා කතා කරන එක නවත්තන්න. ඔබ පුළුවන් දෙයට ඉඳන් කරන්න. දැන් එතකොට ආයෙත් හිතෙන්න ඇති. හාමුදුරුවනේ හොඳින් කතා කරලා අපේ ගෙවල් වල වැඩ කරන්න බෑ කියලා. වෙනතුනේ දන්නවද එක වචනයක් එහා මෙහා වුණාම සංසාරේ ගැස්සෙන හැටි. ත්‍රිසං ලෝකවල උපදී. ඔය සමහරු කියනවා නේද? ඔය කියන්නේ නැද්ද තෝ කනවා කියලා කියන්නේ නැද්ද? අර මේ පැතිවල බොන්න එහෙම නැති හින්දා වැඩි නැත්නම් මම කියන්නේ බොන පැතිවල වටියක් වැඩිපුර තියෙනවා. අපෝලට කියනවනේ පිළිඳ තෝ කනවා කියලා. පිළිඳ දන්නවද ඒ කන්නේ කොහොමද කියලා? ඇත්තටම කනවා. මම දැකලා තියෙනවා සමහර බැලලියෝ පැටව ගහලා පැටව ගහපුවම පැටියගේ ඔළුව කනවා. දැකලා නැද්ද එහෙම? මේ පැතිවල බැලලියෝ පැටව ගහන්න. සමහර අර බැල්ලියෝ කියන්නේ ඉතින් බැල්ලි කියන්නේ මොකක්ද කියන්නේ?
බල්ලගේ ගෑනු සද නැත්නම් ඒකද මේක වීඩියෝ එකක් කපලා දායිකට බැල්ලියෝ කියලා කතා කරා කියලා බණකට ඇවිල්ලා එහෙම නෙවෙයි මේක ඕන එක මම දැකලා තියෙනවා සමහර බැල්ලියෝ පැටව ගහපුවාම වෙනවද මේ පැටියා එවලෙම කනවා දැකලා නැද්ද මේ අම්මලා දැකලා තියෙනවද පැටියාට කිරි දෙන්නේ නැති සත්තු ඉන්න වෙනවද කන හැටි සමහර කුකුල්ලුත් ඉන්නවා පැටියාට කොටනවා මරණකම්ම කොටනවා ඒ හින්දා ඔය මම මේ තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ මොකද තරුණව මේවා අහනවා ඔය මොනවා හරි ටිකක් එහා මෙහා වුණාම වෙන මොකවත් නෙමෙයි බොහෝ පැතිවල තරුණව ගංජා ගන්නවා හරියට මේ පැතිවල එහෙම නැතුව බොහෝ පැතිවල විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා මේ පොඩි කොල්ලෝ ගැහුවොත් එහෙම දෙකට කඩනවා පින්නතුනේ පාන් භාගයක්වත් කා ගන්න ඇඟවල් පණ නැහැ මොකක් හරි කරපු ගමන් කියවන්නේ මොනවාද මේ ගමකට ගහන්න කතාව ඕන් දැන් මතක් කරගන්න අපේ අහවලා ආවයි කියලා තියෙන කටපින්න මම කියන්නේ කවදාවත් එහෙම කියවන්න එපා සංසාරේ පින්නතුනේ ඒ වගේ අකුසල් පස්සෙන් එන්නේ වෛරය බැඳලා පින් එක්කහුව වෙනවා වගේම තමයි පව් ටිකක් අනිත් පැත්තෙන් එක්කහුව වෙනවා ඒ හින්දා කිසි කෙනෙකුට හෙට ඉඳන් කුණුහරුපයක්වත් කියන්න එපා අම්මයි තාත්තයි ගෙදර හොඳට ඉන්න පුළුවන් තරම් ජීවිතේ සිල් ටික ආරක්ෂා කරන්න වෙනතුනේ දැන් මේ කියනෙව අහන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද මුගලන් අසින්න සර්පවන්ට මෙව ඇහියේද බෑ අහන්න පුළුවන් තේරුම් ගන්න බෑ ඇසීමත් ඇති තිරිසන් ආත්මෙන් මිදෙන්න සංසාරේ පින් කරලා තිබ්බහම මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා දැන් බලන්න පින්නතුනේ අර රහතන් වහන්සේ නමක් සතිපට්ඨානය කියනකොට ගල් ගුහාවේ ඒක ඇහිච්ච වවුල්ව 500ක් මනුසත්තාත්භාව ලැබුණේ ඇහිලා ධර්මයේ රතිය මෙව ඇහිලා තේරුම් ගත්තාම කොහොමද අය කවදාවත් අකුසලයක් නම් වෙන්නේ පින්නතුනේ සතෙකුටවත් ගලක් කරගෙන ගහන එකක් නැහැ මතක තියාගන්න කවදාවත් කිසිම මත්ද්‍රව්‍යයක්වත් පාවිච්චි කරන එකක් නැහැ මේ කියනකොටත් සමහර තරුණ මහත්තුන්ගේ සාක්කුවල අත දාන්නේ සාක්කුවට හොඳේ ඔය කිව්වා ඇති මම පින්නතුනේ අත දාන්න එපා කියලා කිව්වේ මම මෙහෙම කියනකොට ඒක කොල්ලෙක් සාක්කුවට අත දැම්මා එතකොට මොකද වෙන්නේ එතකොට නිකන් අර පුහුල් හොරා කරෙන් දැනේ වාගේ නෙමෙයි බලාට ගහනවා අතේ පපුව ගිඩි ගිඩි ගාලා මතක තියාගන්න මේවා පිළිපදින්න පුළුවන් අනේකට දුකක් නොදී ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද මනුෂ්‍යාත්ම භාවය විතරයි අම්මලා තාත්තලා සංසාරේ ඔය විදිහට හැමදාම හම්බෙන්නේ සමහර ආත්ම තියෙනවා පින්න කොහොම පරිස්සම් කරන ආත්මයක් වෙන කොහෙද මනුෂ්‍යාත්ම විතරයි නේ දස දුක් විඳලා බඩේ තියාගෙන හදලා ලේ මල අපි කවුරුත් එහෙම නෙනේ ලේ මල මුත්‍රා ගෑවිච්ච අපි පින්නතුනි නාවලා කවලා පොවලා ඉඹලා අතේ අරගෙන කිරි ටික පොවලා කොහොම හැදිච්ච අත්පයද මේ ධන දඬු වෙලා තියෙන්නේ
අම්මට තෝ කියලා කතා කරන්න පුළුවන් විදිහට මේ කටවල් උල්ලලා මුකරේ උනේ ඇයි? නාවනකොට අතගාලා බේස මේ හරහට තියාගෙන මේව හදපු හින්දා නෙවෙයි. බණ ටිකක් අහන්න විරූපී නැතුව මේ ඉන්නේ ඇයි? සමහර දරුවෝ කියනවා ආම්දුරනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නෑලු. එහෙම කියන්නේ නැද්ද? කවදාවත් අපේ ගුණයක් කියන්නේ නෑලු කෙරුවට. පින්නතුනි මතක තියාගන්න. අම්මා තාත්තා කරපු තරම් අපි මොනවාද කරලා තියෙන්නේ? ගයක් හදලා දීලා තියෙනවද? අර හම්බෙච්චාගේ වලගින්න බලනවා මිසක්. මේ පැත්තල තියෙනවද ඊට කඩන් ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල පින්නතුනි සහෝදරයෝ මරා ගන්නවා මොනවාට? මේ පැතිවල නැතුවදී. ඊට කඩන් බෙදා ගන්න. ලැජ්ජ නැහැනේ පින්නතුනි. ලැජ්ජ වෙන්න ඕන හොඳ අම්මගේ තාත්තගේ ලග්ගන කන දරුවෝ. මට අය බනවලට කියනෙකුත් නෑ මම මේ කියලාම යන්නේ. ජීවිතේ දීලාදී ඇත්තටම මම මේ කියනකොට හදවතට තට්ටුවක් දාලා අහන්න. මේ මිනිසත් භවයේ තුල පොළවේ පය ගහලා ඉන්නවා නම් ඉන්නේ අතපය ඇදලා හදපු හින්දා නෙවෙයිද? දරුවෝ හදපු අම්මලාට මේ අමුතෙන් කියන්න ඕනේ. ඇදට හරහට තිබ්බුවා හදලා නෙමෙයිද මේ? නහය කට හොඹුදකේ ඉඳන් මේ හදලා නෙමෙයිද මේ? මෙච්චර සද්දෙට බණ කියන්නේ අම්මට වෙන් සිද්ධ වෙන්න නෙමෙයි. ඇයි ඉතින් ඔක මතක නැත්තේ? ඇයි ඔක නොසලකා හරින්? ඉඩම් බෙදලා දුන්නේ කියලා? වෙනස්කම් කෙරුවා කියලා? කොච්චර කෙරුවත් මගේ ಗುಣ කියන්නේ නැහැ කියලා? කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියලා? අපේ දරුවෝ හදන්න බලන්න ආවේ නැහැ කියලා? ඒවා හරි බාල අදහස්. ඒවා හරි බාල යෝජනා. පුරුදු වෙන්න. පොඩි කාලේ පින්නදුනි මොන තරම් ඇඟපතේ මල මුත්‍රා කරලා ඇද්ද? ඒ ඉතින් දරුවෝ හදලත් ඕක දැනගෙනත් අම්මා තාත්තා ගැන අගයක් නැත්තේ තේරෙන්නේ නැත්තේ. ඒ හින්දා ලැබපු මිනිසත් භවයේ තුල මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ තරුණ කාලේ තමයි වැඩිපුරම දෙමව්පියන්ට දුක් දෙන්නේ. තරුණ කාලේ තමයි වෙලාවට ගෙදර එන්නේ නැත්තේ. මේ පැතිවල තරුණයෝ එහෙම නැත්තේ සමහරක් පැතිවල තරුණයෝ ගෙදරින් එළියට ගියපුවාම මේ ග්‍රවුන්ඩ් එකේ මුළු දන්නේ නැති තරුණයෝ යන වෙලාව. වෙනතුනේ රෑ 10 පහ වෙනවා. කියන බොරු ගොඩවල හරි කරම් ගහනවලු මේ කාඩ් ගහනවලු. අවලාගේ අර වැඩේට ගියාලු මේ වැඩේට ගියාලු. මොකොත් කරේ නැහැ කොල්ලෝ එක්ක හවලා කතා කරලු හිටියේ. මතක තියාගන්න. අම්මලා හරි කැමති දරුවොත් එක්ක බත් කන්න. කැමති නැද්ද? අපි කන කොටයි අඳින කොටයි සතුටු වෙන්නේ කවුද මේ ලෝකේ? පින්නතුනේ අම්මයි තාත්තයි විතරයි. දරුවෝ කන කොට අම්මා තරම් කවුද සතුටු වෙන්නේ? වෙන ඔය ඉතින් තේරෙන්නේ නැහැ. ඔබ මරුණත් වැඩි ගාණක් නැහැ සුමානෙන් දෙකෙන් ඔය දුක ඉවරයි. ඊට පස්සේ ඇත්තට ඉඩම් වලට පොකරේ අල්ලනවා කට්ටිය එක්ක වෙලා. ඒ හින්දා දෙමව්පියොත් එක්ක ඉන්න තියෙන ජීවිතේ බොහොම සීමිත කාලයයි. ඒක කරන්න සමහර තරුණයෝ කියනවා ගෙවල් වලටම වෙලා හිටියොත් අපිට කොල්ලෝ නැතුව යනවලු හදිස්සියකටවත්. කොහොම කියන්නේ? මම ගෝන් කතා වෙන්න තෝනේ. මම මේ ගෙවල් අස්සේ ඉන්න කියලා කියනව නෙමෙයි. දැන් මේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන ජීවිතේ මොකක් හරි වරද්දක් කෙරුවා නම් කෙරුවේ නීති විරෝධී.
සමහරට මේ පැතිවල තරුණ එහෙම කරන්නේ නැතුව ඇති. මං කියන්නේ අර බොහෝ පැතිවල කරන්නේ ඒවා. කෙරුවා නම් කෙරුවේ කාත් එක්කද? ජීවිතේටවත් තනියෙන් ගංජා අරගෙන උතාගෙන බොනවද? එහෙම කරන මිනිස්සුත් ඇති. මං කියන්නේ බහුතරයක් නෑ. මොකක් හරි නීති විරෝධී වැඩක්. අපි හිතමු කාට හරි වෙඩි තියන්න ගියා කියලා. වෙනදට වෙඩි තියපු මනුස්සයා බලනකොට දැක්කද රැලිගම සභාවේ සභාපතිට වෙඩි තියපු පැටියා. මේ පොඩි කොල්ලෙක් නේ. මොනවා තියනවද? කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. යන්න එන්න තැනක්වත් තියෙනවද? බලන්න ඔය ඇසුරේ ප්‍රශ්නේ. මිත්‍රයෝ හින්දා නෙමෙයිද නැති උනේ? මොකක් හරි දෙයකට ජීවිතේ කුමන හෝ වරදකට පෙළඹිලා තියෙනවා නම් පින්නදුනි අපි පෙළඹිලා තියෙන්නේ අපේ යාළුවෙක්ින්ද. ඕකේ අනිත් පැත්තම පුළුවන් යාළුවන්ට මොකක්? යාළුවන්ට පුළුවන්. මම යෝජනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට ඔය මාසෙකට දෙපාරක් විතර ගිහිල්ලා පන්සලේ බොමලු අමදිත් මාසෙකට දෙපාරක් විතර පන්සලේ චෛත්‍ය මලු අමදිත් පින් සිද්ධ වෙන්න. තව කාරණයක් තියෙනවා මේ තරුණ දූ දරුවන්ට කියලා යන්න. ඔය අද කණ්ඩ පොණ්ඩක් දෙනවා වගේ බඩු කියනවා. කාරණය තමයි රටක් ලෝකයක් දැන් තරුණ මහත්තුරු හොගාලා කරන. මම ඊයේ කූරගල දෙනෝ 1000ක් දෙනාට කිව්වා ගම් ගානේ මම මේක කියාගෙන යනවා. මේ තරුණ මහත්තුරු සියලු දෙනාම හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරන්න. ඇයි මේක මේ තරුණයන්ටම කරන්න කියන්නේ? මම දන්නවා මෙතනිනුත් දෙන්නෙක් හරි ඕක හෙට ඉඳන් පටන් ගන්නවා. ඒ තරුණයෝ පින්නතුනි නිකම්ම සිල්වත් වෙනවා. බුද්ධ වදනේ කරන්නේ කවදාවත් වරදින්නේ. තරුණ මහත්තුරුන්ට මම තව එකක් කියනවා. ගෙදර බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම කියලා සමන් පිච්ච මල් පඳුරු 4-5ක් හදාගන්න. ඔක බැරිද කරන්න? මල් ගහ දකින්න වාරයක් පාසා මොකද්ද මතක් වෙන්නේ? වෙනතුනි මල් පිදුවත් එකයි නැතත් එකයි ඊට පස්සේ. ඇයි ඒ? ඉතින් මේක මේ තරුණයන්ට කරන්න බැරි වේද? මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා මේක මුළු ගමටම බෝ කරන්න. එතකොට මේ මුළු ගමේම ගෙවල් වල සමම්පිච්ච මල් සුවඳ හමනවා බුදුහාමුදුරුවන්ට. අය එක ගුණාරෝපයක්වත් නෙව්වගේ කියන්නේ. බැරිකමද නොකරනකමද? ඒ හින්දා මේ තාත්තලාට මං කියන්නේ හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට මේ පැන් වීදුරුවක් පූජා කරන්න. හෙට උදේ පටන් ගන්න. මේක ඉතින් කොහොමද මම මීට වඩා සරලව කියන්නේ? අද ගෙදර ගිහිල්ලා මොනවාද අර වීදුරු බඩු තියෙන එකට කියන්නේ කැබිනට් එක නේද? මොකක් හරි කවන්න. පැන්ට්‍රි කබඩ් එක හරි. ඔය බිත්තිය ගහලා තියෙනවා. ඔය වෑරලා බලන්න පොඩි වීදුරු ඇති. හෙට උදේ නැගිටලා කීයට හරි කවන්න හැරිච්ච වෙලාවට. තරුණ මහත්තුරු නම් නැගිටිනකොට 10 11ක් වෙනවා ඇති. මොකද රෑ බුදිය ගන්නකොට පාන්දර 5:00 විතර වෙනවා. නම් මේ පැතිවල තරුණයෝ ගැන නෙමෙයි අනිත් පැතිවල තරුණයෝ එහෙමයි. මම දන්නේ මේ පැතිවල කොහොමද කියලා. ප්‍රතිසේ පොන්නේ ගොබන නැද්ද? එකක් වෙනවා පින්නතුනි මොනවා කරලාද?
ඔය මොනා හරි කියලා ඇවිල්ලා ෆෝන් එක ඔබ ඉන්නවා. ලුණු කපනවා බලනවා, යකඩ වක් කරනවා බලනවා. වෙන මොනවද බලන්නේ? ටික ඔය මුස්පේන්තු ජීවිතේ මිදෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. වෙලාවට නිදාගන්න. වෙලාවට නිදාගන්න පුරුදු වෙන්න. හෙට ඉඳන් පුළුවන් නම් මම මේ තරුණයන්ට කියන්නේ. වෙනදෙන්සි මේ බුදුවරු උගන්වන්නේ මේ හොඳේ. ලේසි වාසු කාරණා නෙමෙයි. කලින් නිදාගන්න කලින් නැගිටින්න. මොනවාද කරන්න බැරි? කලින් නිදාගන්න කලින් නැගිටින්න. ඔයත්තන්ටම හිතලා නැද්ද මහා කාලකන්ණි ගතිය? රාත්‍රී තිස්සේ හැරලා ඉන්නවා එළි වෙනකම්. උදේ 9 10 වෙනකම් බුදිය ගන්න. 10ට නැගිටලා අහන මෙවද වෙලා තියෙන්නේ කියලා. අහන්නේ නැද්ද?